අනුරාධපුරේ ලස්සන හොටෙල් එකක් තමයි මින්ද දෙක. මෙන්න මේ විදිහට අපි ඩෝ එක ඕපන් කරගෙන ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඒකටම තියෙන්නේ ලිවිං ඒරියා එකක්. මම අද ගත්ත ඇපාර්ට්මන්ට් එකක්. මේකේ තියෙනවා සෝෆා සෙට් එකක්. සෝෆා සෙට් එකත් එක්ක ඊට පස්සේ තියෙනවා ටීවී එක, ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් එක්ක. ඊට පස්සේ අපි ඉස්සරහට ගියාන් පස්සේ තියෙනවා ඩයිනින් ඒරියා එකක්. ඩයිනින් ඒරියා එකම කිචන් එකකුත් තියෙනවා පොඩි. කිචන් එකේ අපිට කෙටල් එකකුයි සිංක් එකකුයි නෝමලි හම්බ වෙනවා. ඔයාලට ගෑස් කුකර් රයිස් කුකර් ඕන නම් ඒක ඕන එක කතා කරලා මොකක් හරි සොලියුෂන් එකක් ගන්න පුළුවන්. නම්බර්ස් ඔක්කොම පහක් දාලා තියෙන්නේ. මේ වගේ තමයි එළිය පේන්නේ. අපි බලමු පොඩ්ඩක් මේ දොර අරගෙන එළියට ගිහිල්ලා. පොඩ්ඩක් ඉන්න. මේක තාම හදන ගමන් තියෙන්නේ. දැන් මම මේ වීඩියෝ එක මෙව කරන්න පටන් අරන් වීඩියෝ එක අරගෙන මාස 7ක් වගේ වෙනවා. මට දාන්න බැරි වුණා. මේ පූල් එකත් එයාලගෙමයි තාම මේ හදන ගමන් තමයි තියෙන්නේ. ඒවා ඔක්කොම හදලා දැන් ෆිනිෂ් කරලා කියලා මම දැක්කා පෝස්ට් එකක් දාලා තියෙනවා මේ Google එකේ. මෙන්න මේ විදිහට තමයි view එකක් තියෙන්නේ. අපි බලමු අය ඇතුළට ගිහිල්ලා. මේ වගේ කිචන් එක තියෙනවා. කෙටල් එකයි ඔය ටික නෝමලි තියෙනවා. අනිත් ඒවා ඉල්ල ගන්න පුළුවන් ඇති. නම්බර් එකට කෝල් එකක් දාලා බලන්න යන්න කලින් බුකින් එක දාගන්න කලින්. ඊට පස්සේ මේ ලිවිං ඒරියා එක සම්පූර්ණයෙන්ම ෆෑන් වලින් තමයි වැඩ කරන්නේ. මෙතන මේ AC නෑ. රූම් එකට විතරයි AC තියෙන්නේ. රූම් එක වෙනම තියෙන්නේ. රූම් එකට එනවා ඩෝ එකක් තියෙනවා. අපි දැන් රූම් එකට ගිහිල්ලා බලමු රූම් එක කොහමද කියලා. මේ වගේ තමයි රූම් එක තියෙන්නේ. ෆර්නිචර්ස් ඉතින් බෙඩ්ස් ඊට පස්සේ මිරර්ස් ක්ලොත් හැංගර්ස් ඒ ටික ඔක්කොම තියෙනවා. ක්වීන් බෙඩ් එක කිං බෙඩ් එක තමයි තියෙන්නේ. මේ විදිහට මිරර් එකක් තියෙනවා. ක්ලොත් රැක් එකක් තියෙනවා. ඊට පස්සේ මේක ෆුල් AC. නන් ACත් ගන්න පුළුවන් ඇති. මොකද උඩ ෆෑන් එකක් හයි කරලා තියෙනවා. නන් ACත් ගන්න පුළුවන් ඇති. ඒක හරියට මම දන්නේ නැහැ. AC එක දැන්ට මාස 7කට කලින් මම ගියේ. එතකොට 7000 වගේ තමයි උනේ. මෙතන පොඩි අල්මාරියක් තියෙනවා. පොඩි නෑ ඒක ලොකු අල්මාරියක්. මේ ඊට පස්සේ මෙතනත් වින්ඩෝ එකක් තියෙනවා නම් එළිය බලනවා නම් බලන්න. ලොකු view එකක් නැහැ. හැබැයි මෙතන ගොඩක් පිරිසිදුයි. ඒ වගේම ගෙවන මුදලට ලොකු වටිනාකමකුත් තියෙනවා. ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නවා. ඕනත් ගොඩක් හොඳයි කතා කරලා ඕනි දෙයක් arrange කරගන්න පුළුවන්. මේ වගේ තමයි බාත්රූම් එක තියෙන්නේ. normally බාත්රූම් එකක් තමයි. hot water තියෙනවා. hot water නම් ඉතින් අනුරාධපුරේට එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. බාත්රූම් එක සාමාන්‍යයෙන් ඕනිම හොටල් එකක තියෙන වගේ normally බාත්රූම් එකක් තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා මම ආයෙ පෙන්නන්නම් ඔයාලට රූම් එක කොහොමද තියෙන්නේ කියලා. මේ වගේ බෙඩ් දෙකයි මිරර්ස් තියෙනවා, ක්ලොත් රැක් තියෙනවා. ඊට පස්සේ මේ බෙඩ් දෙකක් තියෙනවා. මේක ෆැමිලි එකකට තමයි ඉන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. කපල් එකකට උනත් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වගේ තමයි පේන්නේ සම්පූර්ණයෙන්ම බෙඩ්රූම් එක. ඊට පස්සේ මම එළියට ගිහිල්ලා පෙන්නන්නම්. මම මේක ඩිලීට් කතා කරලා තමයි ගත්තේ. booking.com එකට වැඩිය ඩිලීට් කතා කරලා ගත්තාම පස්සේ යාලා අර ටැක්ස් එකත් එක්ක පොඩ්ඩක් අඩු කරලා 1500 වගේ අඩු ගාණකින් ගන්න පුළුවන්. නම්බර් ඔක්කොම දාලා තියෙන්නේ YouTube එකෙන් හම්බුණා කියලා. ඔයාලට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. අන්තිමට නම් නම්බර් දාලා තියෙන්නේ අනුරාධපුරේ ඉඳන් කිලෝමීටර් 3මාරක් වගේ තමයි මෙතෙන්ට තියෙන්නේ. මම මැප් එකත් අන්තිමට දාන්නම්. එළිය view එක මේ වගේ. අපි ඉන්නේ 3rd floor එකේ. මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. එළිය පේන්න තියෙන්නේ. මම මැප් එක දාන්නම්. මේ විදිහට තමයි මැප් එක. එහෙනම් channel එකට like එකක් දාන්න, comment එකක් දාන්න. මෙන්න numbers ටික.